මීළඟට යොමු වන්නේ නැවත නැවත යෙදෙන ගණිත කර්ම වෙතටයි. ඒ කියන්නේ ගණකයේ ආශ්‍රිතව ගණකයේ යොදාගෙන නැවත නැවත කරන ගණිත කර්ම. කොහොමද බලමු මේවා. නැවත නැවත කියන්නේ කීප වතාවක් කරන්න පුළුවන්. මෙන්න මේ විදිහ ගන්න. මෙන්න මේ 7 කියන ඉලක්කමට 7 කියන යතුරු ඔබලා අපි එයට එකතු කරනෝ 3ක් නැවත නැවත. එකතු කිරීම 3 නැවත නැවත වතාවක් කරනකොට අපි ඊළඟට සමාන ලකුණ සහිත යතුරු ඔබනවා. ඒ වීමෙන් අප කීප වතාවක් 7ට 3 නැවත නැවත එකතු කරන්න පුළුවන්. ඒක මෙන්න මෙහෙම අපි කරන්නේ on 7 එකතු කිරීම 3 මේ විදිහ යතුරු එබීමෙන් ඔබට කීප වතාවක් කරන්න ඕන නම් මේ ආකාරයට මෙම යතුරු ඒ කියන්නේ මෙන්න මේ සමාන යතුරු ඔබට වන වාර ගන්න වාර ගණන 90 තද කිරීමෙන් කියන්නේ ප්‍රෙස් කිරීමෙන් එබීමෙන් එය වාර ගන්න අපි වාර දෙකක් නැවතේ වුණා නම් පළවෙනි සැරේ 10 දෙවෙනි සැරේ 13ක් හරි දැන් 13 ඔබට පිළිතුර ලැබෙයි. ඒ ආකාරයට ලබා ගන්න පුළුවන්. දැන් මම කියලා දෙන්නම් ඒ ආකාරය යොදාගෙන ඔබට පුළුවන් මේ විදිහට කරන්න. අපි මෙන්න මෙහෙම කරමු. වෙනත් පාඩක් අපෝ යොදාගෙන ඔන් කරනවා. ඊළඟට 2 එකතු කිරීම 4 මේ යතුරු සමාන ලකුණ කීප වතාවක් ඔබට අවශ්‍ය වාර ගණන එබීමෙන් ඔබට අවශ්‍ය ගාන පිළිතුරු ලැබෙනවා. මේ තවත් ආකාරයෙන් කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඔන්න යතුරු 2 එකතු කිරීම මේ විදිහට දෙපාරක් එකතු කිරීම යතුරු 4 යලිත් සමාන. ඒ ආකාරයෙන් මෙය ප්‍රායෝගිකව සිදු කිරීමෙන් ප්‍රායෝගිකව බලා ගන්න පුළුවන් කොහොමද ඔබගේ ගණකයේ තුල පිළිතුරු ලැබෙන්නේ හැටි කියලා. මේ ආකාරයට අඩු කිරීමත් අපිට කරන්න පුළුවන්. අපි අඩු කිරීමක් කරමු මේ විදිහට. කරනවා 50න් අපි අඩු කරන මේ විදිහට 5 වෙන්න. අපිට පිළිතුරක් එන්නේ 45 35 ඔය ආදි වශයෙන් පසුපසට ඔබට පිළිතුරු ගන්න පුළුවන්. වැඩි කිරීමත් මේ විදිහට කරන්න පුළුවන්. අපි වැඩි කිරීම කරනවා නම් මෙන්න මේ ආකාරයට කරලා 2 වැඩි කිරීමේ ලකුණ 2 ඊළඟට ඒක යොදලා සමාන ලකුණ බෙදීමෙන් ඒ ගන්න පුළුවන්. බෙදීම කියන સિદ્ધාන්තය කියන්නේ කොහොමද බෙදීමක් කරන්නේ? ඔන් කරනවා අපිට අවශ්‍ය ඉලක්කම පින් කරන විදිහට 500 මෙය ඔබට යතුරු 3ක් තද කිරීමෙන් එන්නේ. මතක තබා ගන්න මේ සෑම විටම යතුරු 3ක් 5.3 යතුරු 3ක් තද කරන්න. ඊළඟට බෙදීමේ යතුරු ඊළඟට පහේ යතුරු මේ සමාන කිරීම. ඒ කියන්නේ සමාන යතුරු කීප වතාවක් මෙන්න මේ ඔබට ඕන අවශ්‍ය වාර ගන්න අනුව මෙය තද කිරීමෙන් තමයි ඔබට
ගන්න පුළුවන් වෙන්නේ වාර ගාන අනුව. මම හිතන්නේ මේ ප්‍රායෝගිකව සිදු කිරීමෙන් ඔබට තවත් වටහා ගන්න පුළුවන් වෙනවා.